ඔන්නේ කොහොමත් එක කාලෙක ඈත ගමක හරිම අහිංසක අම්මෙකුයි පුතෙකුයි ජීවත් වුණා. තරුණ වයසත් පහු කරලා මැදිවියට ළඟා වෙමින් හිටපු මේ පුතා තමන්ගේ අම්මවත් බලාගෙන තනිකඩව තමයි හිටියේ. උදේ ඉඳලා රෑ වෙනකම් අය පුතා නැහෙනවා. ඔහොම හම්බ කර කර මේ ගෙදරටම නාකේ වුණාම හරියනවද පුතේ? ඔන්න ඉතින් අම්මා අදත් උදේම පටන් ගත්තද? අනේ අම්මේ මං අම්මවත් බලාගෙන මේ ඉන්න විදිහටම ඉන්නම්කෝ. හරි. මන් නැති දවසක පුතාට යන කලදසාව මොකද්ද වෙන්නේ එතකොට? එහෙම හිතලා මේ ලෙඩ ගානේ ඉන්න නාකි අපි දෙන්නව බලා ගන්න ගෑණියෙක් කියන එක පවුනේ අම්මේ. මේ අපිව බලා ගන්න ඕන නෑ දරුවෝ. මම මේ කියන්නේ ඔය ළමයටත් දරුවෙක් මල්ලෙක් ඉන්න ඕනේ කියලා. හරි. බලමුකෝ අම්මේ අපි. මම යනවා හේනට. තව මේ ගැන කියව හිටියොත් මට හේනට යන්නත් පරක්කු වෙනවා. පුතා එහෙනම් පරසමට ගිහින් එන්නකෝ. මං කොහොමත් මේ ගැන සීලවතී නැන්දටත් කියලා තියෙන්නේ. බලමුකෝ උන්ද හොඳ කෙනෙක් හොයන් ඇවිත් කියයිනේ අපිට. අම්මගේ කැමැත්තක් කරන්නකෝ එහෙනම් අම්මේ. අම්මේ මොකෝ මේ එළියට වෙලා මේ හවස? මං පුතා එනකම් බලාගෙන හිටියේ. ඒ මොකෝ අම්මේ අම්මට අසනීපයක්වත්ද? නෑ. දවල් සීලවතී නැන්ද ඇවිත් ගියා. ඉතින් නෙමේ. පුතේ ෂෝක් කෙලි පොඩ්ඩක් හොයාගෙන සීලවතී නැන්ද ළඟදිම අපිට එහෙ ගිහින් එන්න වෙයි. අම්මට හොඳ විදියක්. මට හොඳ වෙන්න ඕනේ නෑ. මගේ පුතාට හොඳයි නම් මට නරක් වුණත් මොකෝ. දැන් ඔය කොහේ කෙනෙක්ද සීලවතී නැන්ද හොයන් ඇවිත් තියෙන්නේ? වැඩිය දුරක් නෑ පුතේ. පහළ ගමේ දැරිවියක්. අම්මා තාත්තා ළඟ හරි අගේට හැදුණු ගුණ යහපත් දැරිවියක්ලු. එහෙනම් කමන්නේ. අම්මා එක හොඳින් ආදරෙන් ඉන්න පුළුවන් නම් එච්චරයි. මම මේ මගුලට මනාප අම්මෝ ඔය ගැන හිත හිතා වද වෙන හින්දා. නැත්නම් මට මේ ජීවත් වෙන විදිය හොඳටම හොඳයි. ඔන්න ඉතින් මේ අම්මයි පුතයි සීලවතී එක්ක ගිහින් අලුත් මනාලි බලලා කතා බහ කරලා එක්කගෙන ආවා. ඉතින් මේ අලුත් මනාලි ආපුදා පටන් මේ ගෙදර දොරේ වගකීම් කරට අරගෙන ඉෂ්ට කරා. දැන් මම මේ ගෙදරට ඇවිත් කොච්චර කාලයක් ගෙවුණද? මම මේ ගෙදර දාසි වගේ. මේ මහවුන්දගේ වැඩත් මටම කරන්න වුණානේ. මෙහෙම ගියොත් මට මේ ගෙදර මගේ නිදහස නැති වෙනවා. දැන් අපේ මහත්තයට කියලා තීරණයක් ගන්න ඕනේ. මොකද මේ ජීවිතේම එපා වෙලා වගේ අහස පොළව කැටලන්න කල්පනාව. ඔහේ දවල් දවස මෙහෙනේ. මේ ගෙදර මොනව වෙනවද ඔහේ දන්නේ නෑනේ. ඇයි මොකද්ද උනේ නෝනේ? ඔහුගේ අම්මා එක්ක මට මේ ගෙදර තවත් ඉන්න බෑ. මාව අපේ අම්මා ළඟට ගිහින් දාන්න. දැන් මං කොච්චර කාලයක් මේ දුක් අන්දරාවේ විසුවද? ඇයි ඔහෙට අපේ අම්මගේ වෙනස්කමක්වත් උනාද නෝනේ? උනාද අහනවා. මං ආදාපටම මේ ගෙදර වැඩ. ඒ මදිවට බැනු. කොච්චර වැඩ කරත් බැනුම් අහනවා. ඇති වෙලා මට දැන්. මං අම්මත් එක්ක කතා කරලා බලන්නම්කො නෝනේ. අම්මා ඔහෙට හරි ආදරෙන් ඇති කියලා මං හිතාගෙන හිටියේ. ඕන නෑ. මං අපේ අම්මලා ගෙදර යන්න. එතකොට හරි අම්මගේ හිතට සැනසීමක් ලැබෙයිනේ. ඔහේව ගෙදර ගිහින් දාන්න නම් මට බෑ නෝනේ. ඔහේ මේ ගෙදරම ඉන්න ඕන. එහෙනම් ඉතින් අම්මට මේ ගෙදරින් යන්න කියන්න. අම්මා කොහේ යන්නද? අම්මට යන්න තැනක් නෑනේ. ඒක තමයි මම මෙහෙන් යන්නම් කිව්වේ. නෑ. ඔහේ ඉන්න. මං අම්මට කියන්නම් මේ ගෙදරින් යන්න කියලා. අම්මත් දැනගන්න එපා අලුතින් මේ ගෙදරට ආපු එකේට වෙනසක් නොකර ඉන්න. අම්මයි කමලට ඔහොම සලකන්නේ. මොනව වුණත් ඒ අම්මගේ ලේලිනේ. ඇයි අම්මට යාව දුවෙක් විදියට දකින්න බැරි? මම මොකද්ද පුතේ මගේ ලේලිට කරේ? මට හැමතේම කමල කිව්වා අම්මේ. තවත් අම්මා රඟපාන්න එපා. මං හිතුවේ නෑ අම්මා ඔහොම කෙනෙක් කියලා. තව හංගන් ඉන්න මට බෑ අම්මේ. මං අම්මට මගේ අම්මට වගේ සැලකුවේ. ඒත් අම්මා මට කරන දුෂ්ටකම් මට ඉවසන්න බෑනේ. මොකද්ද දෙයියනේ ඒ හතර බීරි කතාව? අම්මට බැරි නම් කමලට දුවෙක් වගේ සලකන්න. තවත් අම්මව මට මේ ගෙදර තියාගන්න බෑ. නෑ. ඔහේ අම්මයි මේ ගෙදර ඉන්න. මං යනවා අපේ අම්මලා ගෙදර. ඔහේ කොහේ යන්නද? ඔහේ මෙන්න මෙහෙට වෙලා ඉන්න. අම්මේ
අම්මා අපිට පවු නැති මේ ගෙදරින් බැහැලා යනවද දැන්වත්? අනේ මගේ පුතේ මං මොන වරදක් කරාටද මට මෙහෙම කරන්නේ මං මෙහෙන් ගිහින් කොහෙට වෙලා ඉන්නද ඕන තැනකට වෙලා ඉන්න. ආන් අර ගේ ඇතුලේ තියෙන පාංකඩ මල්ලත් අරගෙන යන්න. ඔන්න ඉතින් දුෂ්ට ලේලිගේ වචනෙට රැවටුණු මේ පුතා තමන්ගේ අම්මව ගෙදරින් පන්නලා දානවා. කාත් කවුරුත් නැතුව අසරණ වුණු අම්මා පාරක් ගානේ ඇවිදගෙන ගිහින් අන්තිමට අම්බලමක නතර වෙනවා. කන්න බොන්න යන්න තැනක් නැති මේ අම්මට අම්බලමත් මාලිගාවක් වගේ දැන්නා. මගේ දරුවා මං කොහොමද හැදුවේ ඒත් මගේ අහිංසක කොල්ලා මට මෙහෙම කරානේ මගේ දරුවට හොඳක් වෙයි කියලා හිතලා මං ගුණ යහපත් ලේලි කෙනෙක් ගෙනාවේ අන්තිමට මගේ දරුවත් මට නැති වුණා. මොකෝ මේ හවස්දාම් පාරට වෙලා? මම මේ අපේ මහත් වෙනකම් මග බලාගෙන හිටියේ. අර මොකෝ මොකක් හරි ආරංචියක් වද්ද? ආරංචියක් තමයි. ඕන් අපේ මහතේ තාත්තා කෙනෙක් වෙන්න යනවා. මොනවා? ඒක නම් සුබම සුබ ආරංචියක් තමයි නෝනේ. අපි බඳලා කොච්චර කාලයක් බලාගෙන හිටියද? මෙහෙම දවසක් උදා වෙනකම් අර නාකි උන්දගේ මූසල කමට ඒ හැමදේම අසුබ විදියටමයි උනේ. ඒක නම් ඇත්ත. අම්මා ගෙදරින් ගිහින් දවස් කීයද? මේ මුළු ගෙදරම එළිය වුණා වගේ. අපේ ගෙදරට හැම වාසනාවම උදා වුණා. මේ ගෙවල් දොරවල් උනත් දැන් හරිම සිරියාවන්ත පාටයි. ඔහේ මේ හැමදේම තීරුම් අරගෙන කරපු දේ නම් ඇත්තටම හොඳයි. නැත්තම් අපි තාමත් දුක් විඳිනවා. අනේ නෝනා අනේ මහත්තයා මට කන්න දෙයක් දෙන්න හරිම බඩගිනි දවස් ගානකින් හරියට කෑමක් බඩට වැටිලා නැහැ පුළුවන් නම් මට පිහිට වෙන්න නෝනා. ඔන්න ඉතින් අම්මා අම්බලමට වෙලා සිංගමන් යදිමින් ඉන්න අතරේ පුතයි ලේලි දරුසොරතයි බලන්න ලේස්ති වුණා. ඉතින් කාලය ගත වෙලා ගිහින් ලේලිට පුංචි පුතෙක් ඉපදුනා වගේම මහවැස්සක අසරණ අම්මා හිටපු අම්බලමත් කඩාගෙන වැටුණා. දෙවියනේ උදේ හවස කාගෙන් හරි වේලක් දෙකක් හරි ඉල්ලගෙන කාලා ඇවිත් වැටිලා ඉන්න තිබුණු තැනත් මට නැති වුණානේ. පුදුම කර්මයක් මාත් කරලා තියෙන්නේ. දැන් මං කොහෙ යන්නද? අප්පත් නැතුව දුක් විඳලා හදපු මගේ දරුවත් මාව ගෙදරින් එළියට දැම්මනේ. මම මේ පාරක් ගානේ කොච්චර ඇවිත්තද? මට ඉන්න තැනක් මේ කොහෙවත් තිබුණේ නෑනේ. මොකද මෙතන? අනේ මහත්තයෝ මම මේ ගහ යට ඩිංගක් ඇලවෙන්න හැදුවේ. මට යන්න එන්න තැනක් නෑ. මං හොඳටම අසරණ වෙලා ඉන්නේ. මේ මගේ කඩේ ඉස්සරහින් ගන්නු තියාගන්න මට බෑ. යනවා මෙතනින්. අනේ මුදලාලි මහත්තයෝ පින් අයිති වේ. මට මෙතන ඉන්න දෙන්න. මං හිටපු අම්බලමත් වැස්සට දිරලා කඩාගෙන වැටුණා. මට ටික දවසකට හරි මේ ගහ මුල ඉන්න දෙන්න. මෙතනින් ඇතලා දාන කලියෙන් යනවද? උදේ පාන්දර ආව දවසම මූසල කරන්න. මේ දරුවව තනියම බලාගන්න හරිම අමාරුයි. දවල් දවස මොකෙත් නෑනේ. මොනවා කරන්නද නෝනේ? මාත් මේ හේනට ගිහින් නැහිලා එන්නේ. දරුව බලා ගන්න කියලා මොකෝ වැඩට කෙනෙක් ගන්නද? ළමයාගේ වැඩේ යන්න එක. මං ගෙදර වැඩයි මේ ළමයාගේ වැඩයි ඔක්කොම තනියම කරන්න ඕනේ. දැන් නම් මට පිස්සු වගේ. අපේ අම්මා තාත්තත් නැතුව මාව කොහොම බලා ගන්න ඇද්ද නෝනේ? හේන පිටියේ වැඩයි ගෙදර වැඩයි මාව බලා ගන්න එකයි. අනේ මේ ඔන්න ඔය මූසල මිනිස්සව මතක් නොකර ඉන්නවද? ඒ මිනිස්සව මතක් කරත් මගේ ඔළුව රිදෙනවා. හරි. දරුවට තාම තේරෙන්නේ නෑනේ. ටිකක් ඉවසීමෙන් කලබල නැතුව වැඩ කරගන්න ඕනේ. මන් දවසකට හරි හිටියොත් හේන් පිටිය ඔක්කොම හරක් කාලා තියෙයි. ඔහෙට නම් මොකෝ? කොහෙද තියෙන්නේ හේනේ ගිහින් පොළොව කොටන එක විතරයිනේ. මං එපැයි තනියම මේ සුමක් කරේම කරන්න. ඒ මදිවට ඔහේ හම්බ කරන් එන්නේ සොච්චන් ගානක්. ඒකෙන් කන්න දින්නවත් හරියට පුළුවන්ද? ඔන්න ඉතින් කාලය ටික ගෙවිලා යද්දී කමලගේ ගෙදරත්
අඬ දබර වැඩි වෙන්න ගත්තා. කමලට තනියම ගෙදර වැඩත් කරගෙන දරුවවත් බලාගන්න බැරි නිසාම කමලගේ මහත්තයා දරුවව බලාගන්න හේන්පිටි ඇතෑරලා ගෙදර නතර වුණා. ඔය අතරේ අසරණ අම්මා තමන්ට ඉන්න තැනක් නැති තැන කනත්තක් තමන්ගේ ගෙදර කරගෙන ජීවත් වුණා. අනේ අසරණ මට මේ කනත්තේ ජීවත් වෙන්න වුණානේ. දවස් ගානකින් කෑමක් ලැබුණෙත් නෑ. දැන් නම් හොඳටම බඩගිනි. ගෙවල් ගානේ ගියත් හැමෝම ගහලා බැනලා පන්නලා දානවා. බත් කටක් කන්න දෙන්න තරම් කරුණාවක් කාගේවත් නෑ. ඉවසන්න බෑ දෙයියනේ දැන්නම් මේ බඩගින්න. ඉඳුල් ටිකක් හරි කමන්නේ දැන්නම්. මේ මොනවද මේ සොහොන වටේ තියෙන්නේ? මොනවා මේක නම් මට දිව්‍ය භෝජනයක් වෙයි. හාල් පොඩි නේද මේ? මේ ටික කැඳක් හදාගත්තනම් බඩ ටිකක් පුරෝ ගන්න තිබුණා. හේත් කොහොමද මම මේ ටික තඹගන්නේ? මොනවා කරන්නද? අපුලයි කියලා මේ කැඳ එක හදාගන්න පරණ වෙලා ගිය මිනි ඔලුවක්වත් ගන්නවා. මොනවද මේ ඇත්ති අමු සෝකනකින් තම් පිසින්නේ? මොනවා? ඔබ කවුද? මේ සොහොනේ ඉන්න හොල්මනක්වත්ද? මන් තමයි මේ අඩවිය බාර දෙවියෝ. ඔය ඇත්ති මිනි ඔලුවක මේ පිසින්නේ ආහාරයක්ද? අනේ දෙවියනේ මට හොඳටම බඩගිනි. දවස් ගානකින් කෑමක් නෑ. මම මේ මිනියක් වටේ ඉහපු ආල් පොරි ටිකක් කැඳ හැදුවා. මට ඉතින් ඕවා පිහින්න මේ කනත්තේ හට්ටි වලන් තියනවා කියලයි. ඇයි ඔය ඇත්තිට ගයක් දොරක් නැද්ද? මේ අමු සොහනක නවතන් ගන්නේ? අනේ නෑ දෙවියනේ. මගේ දරුවා ලේලිගේ බාට කන්දීල මාව ගෙදරින් දොට්ට දැම්මා. මට යන්නේ නමක් නැතුව මං අම්බලමක තනි වුණා. අන්තිමට ඒ අම්බලමත් මගේ කරුමෙට මහවැස්සට කඩාගෙන වැටුණා. දැන් මේ අසරණ මං කනත් එක තනි වෙලා. ඔය ඇත්තිට මම මෙන්න මේ රංගොටුන තෑගි දෙන්නම්. ඔය ඇත්ති මේ අමු සොහන ඇතෑරලා ගමට ගිහින් හොඳින් ජීවත් වෙන්න. අනේ දෙවියනේ ඔබට ඇත්තටම පිං. මේ අසරණ මට පිහිට වුණාට මං මේ අමු සොහනෙම මැරිලා යන්න නොදී මට පිහිට වුණු ඔබ වහන්සේට ජාති ජාතිත් පින් දෙවියනේ. ඔන්න ඉතින් දෙවියන්ගෙන් රන්නොටුන්න තෑගි ලැබුණු අසරණ අම්මා මේ ඔටුන්න විකුණලා ඒ මුදලින් ගයක් අරගෙන හරිම සතුටින් සැපවත් ජීවිතයක් ගත කරන්න ආරම්භ කරා. මොකෝ මේ හට්ටි වලන් හිස්? මොනවද උයන්නේ? ගෙදර හාල්ලටයක් නෑ. කැඳක් හදාගන්නවත් කුරක්කන් ටිකක් නෑ. කන්න මොනවා දැන්නද? ඔහේ මට හේනට යන දුන්නේ නෑනේ. දරුව බලාගෙන මාත් ඔහේ ගුදවට ගෙදරම හිටියා. අන්තිමට කන්න බොන දෙයක්වත් අපිට දැන් ඉතුරු වෙලා නෑනේ. ඔහේ කියන්නේ මට මේ ගෙදරේ වැඩ තනියම කරන්න කියලාද? ඔහෙට ගෙදර නවතින්න මං කිව්වේ නෑනේ. ටිකක් යහමින් හම්බ කරලා මට මේ ගෙදර වැඩට කවුරු හරි අත් උදව්වට කෙනෙක් ගෙනත් දෙන්න කියලානේ මං කිව්වේ. හදිසි වෙලා අම්මවත් ගෙදරින් පන්න ගත්තා. උන්ද හිටියනම් දරුවා හරි බලා ගනීමි. අන්තිමට දැන් අපිට හිඟා කන්න මුණානේ. අනේ උන්දගේ දරුවා බලා ගැනීම. ඕන් ඔය මූසල මිනිස්සයා මතක් කරපු දාපටන් මේ ගෙදරට හෙන ගහලා වගේ. කාලය වේගින් ගෙවිලා ගියා. කමල තමන්ගේ මහත්තයා එක්ක දරුවවත් කරපින්නගෙන ගියක් ගානේ සිංගමන් යදින්න පටන් ගත්තා. කෑම බීම හොඳට මග හිඟ වුණු මේ පවුලට කිසිම පිහිටක් ලැබුණේ නෑ. ගියපු හැම ගෙදරින්ම එලවල දැම්මා. දැන් ගෙවල් කීයකට ගියාද කමලෝ? අද නම් බඩට බද්දින්ගක් වැටෙන එකක් නෑ. ඔන්න ඔහේ යමු ගෙදර අපි. තව ගෙදරකට ගිහින් බලමු. මේ දරුවටත් හොඳටම බඩගිනි වෙලා. තවත් නම් මටත් මේ බඩගින්න උලන්න බෑ. මේ මන්දිරයක් වගේ ගෙදරක්නේ කමලෝ. මේකෙන් නම් අපිට කෑමක් ලැබෙන එකක් නෑ. මේ ගෙවල් වල මිනිස්සු ළඟ මනුස්සකම් ගෑවිලාවක් නෑ. අපි කෝකටත් ගිහින් බලමුකෝ. ඉඳුල් ටිකක් හරි කමන්නේ මේ වෙලාවේ. ගෙදර කවුද? ගෙදර කවුද? අනේ පින් සිද්ධ වෙනෝනා කෑමට දෙයක් දෙන්න. මේ දරුවා හොඳටම බඩගින්නේ නෝනේ. අපිට අනුකම්පා කරලා බත් කටක් දෙන්න. මේ හිඟන්නුන්ට දෙන්න දේවල් නෑ. කවුද කුසුම කතා කරන්නේ? මේ හිඟන ජෝඩුවක් ලොකු නෝනා කෑම ඉල්ලගෙන ඇවි. මොනවා? ඔය තියෙන දෙයක් බලලා කන්න දෙන්න. පව් අසරණ මිනිස්සුනේ. හා ලොකු නෝනා.
මොනවා අම්මා මොනම්මෙක්ද මේ අපේ ලොකු නෝනා නෝන ගෙට යන්න මේ ඉගෙන මිනිස්සු අරිම පිරිසුදුයි දෙයියනේ මේ මගේ දරුව නේද මොකද පුතේ මගේ පුතාට උනේ වැරහැලි ඇඳගෙන ඇයි මගේ දරුව මේ හිඟා කන්නේ අනේ අම්මේ අපිට සමාවෙන්න අම්මට කරපු දෙයට අපිට මේ දඩුවම ලැබුණේ අනේ මට සමාවෙන්න අම්මේ මම බොරු කියලා අම්මා පාරට ඇදලා දැම්මා මට දැන් තේරෙනවා අපි අම්මට කරපු නරක නිසා තමයි අපිට මෙහෙම උනේ කියලා අනේ මට සමාවෙන්න අම්මේ ඔන්න ඉතින් තමන්ගේ දෙපා මුල වැඳ වැටිලා සමාවෙල්ලන ලේලි ගැන දුක හිතුණු අසරණ අම්මා තමන්ගේ පුතාවයි ලේලිවයි මුණුපුරාවයි ගෙදර නතර කරගන්නවා වගේම තමන්ගේ දුෂ්ට නරක ගති තේරුම් ගත්ත ලේලිත් අම්මට හරිම ආදරෙන් සලකමින් අම්මා මිය යන තුරුම අප උපස්ථාන කරමින් බලා ගන්නවා